ලෝචන ඔයගොල්ලෝ මාලින්ග ආපු වෙහිකල් එක යන්න. එතකොට ඔයා මම හිතන්නේ දෙන්නම් ඔයා බලලා යන්න. ඉක්මනට යන්න කිව්වහම මම ඔයා නිකන් බලාගෙන ඉන්නවා. සසන්දේ අක්කා පරිස්සමක් ගන්න. කියපු දේවල් සේරම හරි ගියා. මං දැනගත්තා මාලිංගගේ අම්මා අපිට අකමැති වෙන විත්තිය. අපි දැන් තීරණයක් ගන්න ඕනි. වෙනුරි බත් හැල්ලු වෙන්න ඕනේ නෑ. වහාම නවත්තලා දාපන්. අම්මේ වහාම නවත්තලා දාන්නේ කොහොමද දෙන්නේ කවුරුද්දක් තිස්සේ කරපු ආදරේ? කවුද උඹලට අවුරුද්දක් තිස්සේ ආදරය කරන්න බලය දුන්නේ? උඹලා නීති විරෝධී ආදරයක් නේ මේ බලෙන් ගෙනිහිලා තියෙන්නේ. අම්මේ මාලිංග කිව්වා මට අම්මගේ කැමැත්ත අරගන්න කියලා. එතකොට මාලිංගගේ අම්මා අකමැති වුණා. එයාම අමෙරික කරනවලු. මාලිංග කියන්නේ කපටියෙක්. දැන් ඔක්කොම මගේ පිටින් දේවන්න හදන්නේ. ඉතින් අම්මා කැමැත්ත දෙන්නකෝ. හරි. මං කැමැත්ත දුන්නා කියමුකෝ. මාලිංග කැමති වෙයිද එයාගේ අම්මට විරුද්ධව උඹව කසාද බඳින්න? කියපන්. ඔව්. මාලිංග මට එහෙම කිව්වා. බොරු. අමෝනික බොරු. බොරුද ඇත්තද කියලා බලන්න අම්මා මට කැමැත්ත දෙන්නකෝ. මට දැනගන්න ඕනේ. මාලිංගගේ අම්මලා අපිට මොකද අකමැති කියලා. දැන් අපිට ඒ හේතුව වැඩක් නෑනේ අම්මේ. ඇයි බං? අපිත් මිනිස්සුනේ. අපිට මොනවද තියෙන අඩුපාඩු? අපිට පතරංග නම් තියෙන પરම්පරාවක් නැති එකද? ඒකත් එකක් වෙන්නේ නැති. එහෙමද? හරි. කියපන් මං කැමතියි කියලා. අම්මේ! ඔය ඇත්තමද? ඔව්. මගේ ළඟ බොරු නෑනේ පුතේ. අපි හොඳ වැදගත් විදියට හැදිච්ච මිනිස්සු. අපි එක වචන මිනිස්සු. කියපන් මං කැමතියි කියලා. ඉතුරු ටික පස්සේ බලාගමු. Delgacinda, number 7, 17, 20, 21. Thank you.
ඉස්සර මොන්න තරම් සන්තෝෂයෙන් හිටපු කෙනෙක්ද. දැන් ඕන වෙලාවක බැලුවොත් කල්පනා කර කර තමයි ඉන්නේ. ඒ සන්තෝෂෙට මොකද වුනේ? ඒකට හේතුව ඉස්සෙල්ම දන්නවනේ. සීන දුක් වෙන්න එපා. සැසඳි දැන් ඔයාගේ හොඳ යාළුවෙක්. ළඟදිම ඔය යාළුකම ආදරයට පෙරලෙයි. එහෙම වෙන්නේ සීන ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්. ඔය ආදරේ හැමදාම ඕම තියාගන්න බෑ. එයාම ඇවිල්ලා කියයි ඔයාට මං ඔයාට ආදරේ කියලා. දැන් මට මෙච්චර මේ ආදරය ගැන කියන්නේ මේ එස්සේ මීට කලින් ආදරය කරලා තියෙනවද කාට හරි? ඇයි නැත්තේ? මං කෙල්ලෝ කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවද? දැනුත් ආදරේ කරනවා. කාටද? වවුනියාවල ඉන්නකොට යාල් දේවිට. කළුතර ඉන්නකොට සාගරිකට. හික්කඩුවේ ඉන්නකොට රෝහණ කුමාරිට. තමුත් එකම ඉන්නකොට රැජිනිට. දැන් පොඩි මැනිකට. ඔය හැම කෙනෙක්ම එනකන් මං ටැබ්ලට් එකක් තියාගෙන ආදරෙන් බලන් ඉන්නවා. එස්සේ මට වෙන්නේ කෝච් වලටම ආදරය කරලා වයසට ගිහිල්ලාද කොහොමද? මට මෙහෙම හරි ජීවත් වෙන්න වාසනාව තිබුණා. අක්කේ අපි යන්න ඇතුළට. කොමමි කරන්නේ කොමමි අක්කේ අපි යන්න ඇතුළට. යන්න ගතුන්ට.
අක්කේ ඔයාම දුක් වෙන්න එපා. මට අසරණ වෙයි. යා අපි යන්න කාමරේට. මම්මි දාලා ගිහින් මම්මිව බලන්න ඕනේ. මට මම්මිව බලන්න ඕනේ. මම අපිව දාලා ගියා. ඔයාට ඒක තරගන්න බෑ. ඩැඩි ගැන හිතන්න. ඔයාම දුක් වෙනවා දැක්කොත් ඩැඩිට ඒක තරගන්න බැරි වෙයි. ඩැඩිගේ තත්ත්වය ගැන හිතන්න. අපි ඩැඩි ආරක්ෂා කරගන්න ඕන අක්කේ. අපි යමු කාමරේට.